සුබ දිනයක්. මගේ ජ්‍යොතිෂය නාලිකාවට අද දින ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මෙම නාලිකාව තුළින් ඔබට ඉදිරියට මම ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ ඔබට සුවිශේෂී වූ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධ සුවිශේෂී වූ වැඩසටහන් මාලාවක් තමයි ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම මේ පලාපල කතනය හා සම්බන්ධවත් විවාහ දෝෂ සම්බන්ධවත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙනීමට යම් කැමැත්තක් දක්වන අයට ඒ සම්බන්ධව ඒක අපි ඉගෙන ගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ශාස්ත්‍රයේ වැදගත් වූ කරුණු රසක් ඒ සම්බන්ධව ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම සඳහන් කරන්න ඕනේ අතර මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ මේක අපි සීමාවක් නැත්නම් අපි මේක අපි සඳහන් කරනවා පරක්තරක් නොපෙනෙන ශාස්ත්‍රයක්. ඒතර මේ ශාස්ත්‍රයේදී තියෙන විශේෂ ලක්ෂණය තමයි මේක අපි විසින් හොයාගත්ත දෙයක්. මේ අපි මේ කරුණු ඉදිරිපත් කරන ජ්‍යොතිෂය සම්බන්ධ කවුරුත් හොයාගත්ත දෙයක් නෙවෙයි මේක. පෙර ඉන්දියාව විසින් ඍෂිවරු විසින් විවිධ හිත දියුණු කරපු ධ්‍යාන වලින් සොයාගත්ත සුවිශේෂී වූ ශාස්ත්‍රයක්. ඉතින් ඒකින්ද මේක පූජනීය ශාස්ත්‍රයක් බවට පත්වන්නේ. ඒතර මේකේ මේ වැදගත්කම තමයි අපිට ජීවිතයේ ඉදිරියේ වෙන්නේ කුමක්ද කියන එක සම්බන්ධව කර්මානුරූපව වෙන සිදුවීම් සම්බන්ධව අපිට වෙන ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. හැබැයි ඉදිරියේ දකින්න පුළුවන් සුවිශේෂී දෙයක් තමයි ජ්‍යොතිෂය කියන එක. ඒතර යම් කෙනෙක් ජ්‍යොතිෂය දන්නවා කියන්නේ යාට ජීවිත ගමනේ දෙන්න පුළුවන් බාධක කරදර පිළිබඳව යම් දැක්මක් දකින්න පුළුවන්. මේ දැකීම තුළින් වෙන්න පුළුවන් දේවල් නැත්නම් අපිට යම් තාක් දුරට වළක්වා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද ප්‍රබල කර්ම හරහා වෙන සියලු දේවල් අපිට වළක්වන්න බෑ. නමුත් ඒවල් අපිට යම්කිසි දේවල් අපිට යම්කිසි මට්ටමකට රැකවරණයක් ලබා ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. අනිත් එක තමයි සුවිශේෂී තමයි පලාපල කතනිය සම්බන්ධව. මොකද අපි පලාපල කතනියේදී පුද්ගලයෙක්ගේ චරිත ස්වභාවය දැනගන්න හැඩවුරුකම්, ගති ලක්ෂණ, ඒ වගේම අනාගතය, එයාගේ දසා කාලය සම්බන්ධව. ඒ වගේ ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් එහිදී පලාපල කතනය කියන එක මේ අපි ශාස්ත්‍රයක් ඉගෙන ගත්ත පළිට කියන්න බෑ. ඒක අත්දැකීම් පාදකටගත් සුවිශේෂී දෙයක්. ඒකයි පලාපල කතනය හැමෝටම කියන්න බැරි. මොකද ඒක කේන්ද්‍ර රසක් බලලා තමන්ගේ අත්දැකීම් තමයි මූලික වෙන්නේ පලාපල කතනයේදී. ඉතින් ඒ වගේ දෙයක් කියන්න නම් හොඳ ජ්‍යොතිෂ ශාස්ත්‍ර පිළිබඳව හොඳ දැනුමක් වගේම තමයි හොඳ අත්දැකීම් තියෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධවත් ඔබට මම ඉදිරියට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අනිත් එක මගෙන් මේ ජ්‍යොතිෂ සම්බන්ධව යම් කටයුත්තක් ජ්‍යොතිෂානුකූලව ඔබට සිදු කරගන්න පුළුවන් යම් කාර්යයක් තියෙනවා නම් ඒ කාර්යෙම සහනදායී විදියට ඔබට උපරිම සේවයක් ලබන ආකාරයට කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක ප්‍රධාන දේ තමයි මේ විවාහ දෝෂ සම්බන්ධව මම ප්‍රබලව කතා කරනවා. මොකද විවාහ දෝෂ ගොඩක් අය කේන්ද්‍රය තුලින් දල කේන්ද්‍රය තුලින් දැක්ක විදිහට විවාහ දෝෂ පවතිනවා කියලා කියනවා. ඇත්තට මේක ගොඩක් වැරදි. ඒ හේතුව මත ගොඩාක් අය මට දැන් කතා කරපු ගොඩාක් අය ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දීලා දෙනවා. මොකද තමන්ගේ ජන්ම පත්‍රයේ අඟහරු හතේ හිටි විදිහට ගොඩක් අය ප්‍රකාශ කරලා තියෙනවා. ඒක සමහරට විවාහයේදී වැන්දපු දෝෂ විදිහට. නමුත් මේ දෝෂ භංග වන අවස්ථා ගොඩාක් තියෙනවා. සනි මංගල දෝෂය, ඊට පස්සේ රාහු කුජ දෝෂය, ඒ වගේම අපි අඟහරුගේ දෝෂය, ඒ වගේම විෂකන්‍යා දෝෂ, නාසාංශක දෝෂ, ඒ වගේම කඩහන්දි මාර්ග දෝෂ වැනි දෝෂ රාශියක් විවාහ දෝෂ වශයෙන් අපි තියෙනවා. ඉතින් මේ දෝෂ යෙදුන විදිහට ඔබ බය වෙන්න එපා. දෝෂ භංග වන ආකාර ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් කේන්ද්‍රය තුලින් දෝෂ නැති වන ආකාරات තියෙනවා. මේ වගේ සුවිශේෂී වැඩසටහන් මාලාවක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. නිතරම මගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඒ වගේම තමයි ඔබට ජ්‍යොතිෂය යම් කටයුත්තක් කරගන්න ඕන නම් ඒත් සම්බන්ධ කරගන්න. ඉතින් අපි බලමු ඉදිරියට හොඳ ගමනක් මේ ශාස්ත්‍රය තුලින් ශාස්ත්‍රයට තුලින් යන්න අන්තගාමී නොවි ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කුමන ශාස්ත්‍රයකෝ අපි අන්තගාමීව කටයුතු කරොත් එහෙම ඒ දේ අපි දකින්න හොඳ නෑ. මොකද මේ මොන දේ වුණත් අපේ ජීවිතේ දකින්න පුළුවන් 50ක් 60ක් යම්තාම් ප්‍රමාණයක් තමයි අපිට දකින්න පුළුවන්. ඉන්නේ අපිට කාටවත් දකින්න බෑ. මොකද එවැනි ඥාන කාටවත් පහළ වෙලත් නෑ. කුමන ශාස්ත්‍රයක් වුණත් පරතරයට ප්‍රගුණ කෙනෙක් ඇත්තෙත් නෑ. ඉතින් ඒකින්ද හැබැයි මේ ශාස්ත්‍රය හොඳට මේ ශාස්ත්‍රයට ආදරයෙන් ගෞරවයෙන් කරපු අයට මේ ශාස්ත්‍රයෙන් යම් දෙයක් මිනිසුන්ට සේවය කිරීමක් වගේම තමයි යම් දෙයක් යහපත් දෙයක් සමාජගත කරන්න පුළුවන්. මේකේ හැම වෙලාවෙම අපි යහපත් දෙයක් සමාජගත කරන්නේ ඔබගේ අනාගතයට යම් දියුණුවක් පිටුහලක් වෙයි කියන බලාපොරොත්තුෙන් තමයි. හොඳයි. ඉදිරි වැඩසටහනුත් මාත් එක්ක සම්බන්ධ වෙලීට ඔබට විශේෂ වූ ජ්‍යොතිෂයේ කරුණු රසක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඔබට යම් පාඩම් මාලාවකුත් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම විවාහ දෝෂ සම්බන්ධව මම විශේෂ වැඩසටහන් කීපයක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ තුලින් ඔබගේ කේන්ද්‍රය තුලින් ඔබට පරීක්ෂා කරගන්න පුළුවන්. ඔබට විවාහ දෝෂ පවතිනවද? ඒ පවතින දෝෂ භංග වෙලා තියෙනවද කියන එක සම්බන්ධව ඒ වගේම ඔබගේ කේන්ද්‍ර 22 වෙනි දේකානාධිපති සම්බන්ධවත් වැඩසටහන් මම ගෙනීමට බලාපොරොත්තු වෙනවා.
ඉතින් අද ආරම්භයක් පමණයි ආරම්භයක් මම හඳුන්වා දීමක් පමණයි මම කරේ. ඉතින් මේ ශාස්ත්‍රයෙන් මම අවුරුදු 25ක් විතර මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරා. ඒ වගේම මේ ශාස්ත්‍රය තුලින් යම් දැනුමක් මම ලබා ගත්තා. ඒ වගේම මම රැකියාවක් කරන අතරතුර තමයි මේ දේත් මම කරන්නේ. ඉතින් ඒ වෘත්තීය ජීවිතයත් මේ හැම දෙයක්ම පාදක කරගෙන තමයි මේ කටයුත්ත මම සිදු කරන්නේ. ඉතින් අපි බලමු මින් ඉදිරියට කොහොමද ඔබ සමග මේ කටයුතු මේ කරගෙන යාමේදී එන ගැටලු ප්‍රශ්න වලට අපි සාකච්ඡා කරමින් හොඳ ගමනක් යන්න තියෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මගේ පළවෙනි වැඩසටහන අපි මින් ඉදිරියට නැවතත් දිනයක හමු වෙනතුරු ඔබ සමට ආයුබෝවන් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.